අයියෝ මේ බලු කුක්කෙක් නැති වෙලා මේ ගෙදර මිනිස්සුන්ට පිස්සුද මන්ද අප්පා නේ මන්ද දැන් බලන්න මම කිසි ගානක් නැතුව ඉන්නේ නැටි මම හිතන්නේ ඔයයි මගේ බල්ලව හොයාගෙන තියෙන්නේ. එයාගේ නම තමයි ඕඩි. ඕඩි? ඒ පවුලේ නම. ඕඩි මගේ ළඟට එන්න. ඔයා කොහෙද හිටියේ? ඇත්තම කිව්වොත් දැන් තමයි මට ටිකක් හරි සතුටු. ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා? මගේ ඔටෝග්‍රාෆ් එකේ අස්සම් කරලා යන්නකෝ. මම ඔයාට මගේ ෆොටෝ එකකුත් දීලා යන්නම්. බලු කතාමයි. Come on, boy. මේවා බලන් ඉන්න පුළුවන් දාන්නේ? Hey, ඔයා මොනවද උතන්දලා බලන් ඉන්නේ? නෑ නිකන් මම්මගේ යාළුවෝ බලලා යන්න කියලා. එතනින් යනවා යන්න දුෂ්ටයා. මොකද අනේ මේ වෙලාව තියෙන්නේ. අපි දන්න ඕඩිට කරපු දුෂ්ටකම්. ඔයා බලන් හිටියාවේ එලව ගන්න. පොඩ්ඩක් ඉන්න. මම හැදුවේ මගේ ඇඳේ නිදා ගන්න විතරයි. එහෙමයි කියලා එයාට සීතලේ ගැහි ගැහි ඉන්න එළියට දාලා හරියනවද? අපි දැක්කා ඔයා ඕඩිව එළියට දාලා දොර වහනවා. නිකන් බොරුවට මට චෝදනා කරන්න එපා. මං හිතුවේ නෑ එයා එතන පැනලා යයි කියලා. හරිද? ඒ මෝඩ බල්ලා පිස්සු වැඩක් නේ කලේ ලූකා. මොකක්? එතනදී මාව අල්ල ගන්න එපා. අපිටත් කවදා හරි කරන්නේ ඕකම තමයි. ඔව්. ගාෆිල් කවදාවත් කැමති නැහැ වෙන කෙනෙක් සතුටින් ඉන්නවට. ඇයි මම මොකද ඔයගලන්ට කරපු වැරද්ද? ඕන නම් ඉතින් මම කැමක් වගේ දෙයක් දැක්කොත් පොඩ්ඩක් පෙරේත වෙනවා තමයි. එහෙම නැතුව මං කාටවත් වැරදි කළා නේ. අද හැපි ගාව අපිව පුදුම කරන දෙයක් තියෙනවා. අපි දැනගමු මේ මොකද්ද කියලා. සුබ උදෑසනක් ඒ මොකද්ද? සුබ උදෑසනක් ක්‍රිස්. ඔව් මේ දවස්වල මම අලුත්ම විශේෂ යාළුවෙක් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ. මම කැමති ඔයාලා හැමෝටම එයාව හඳුන්වලා දෙන්න. ඕඩි ස්නිප්සෝ. අර බලන්න. ඕඩි ඉන්නවා. ඔය ඥානේ අපූර්වට. එයාට ගැලපෙන විදිහ ලස්සන ඇඳුමකුත් ඇඳගෙන බලන්නකො ලස්සන නටන හැටි ඈ. දැන් ඉතින් මට ජෝන්ලා මගේ යාළුවොත් එක්ක දෙයියනේ කියලා ලාස්සරට ඉන්න පුළුවන් අනේ. ඇත්තටම මෙයා දක්ෂ බල්ලෙක්. ඔයා එහෙම හිතන එක ගැනත් මට හුඟක් සතුටුයි ක්‍රිස්. ඒ වගේම ඔයාලටත් විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේ හැපි චැප්මන් එක ඕඩි ස්නිප්සෝ අද හවස 3ට නිව්යෝක් නගරයේ තියෙන නිව් ඇම්ස්ටර්ඩම් ආයතනයට යනවා. ඒ මොකටද කියලා ඕගොල්ලෝ දන්නවද? අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා දිනපතා විකාශය වෙන වැඩසටහනකට. ඒ තමයි Good Day New York. මොකක්? එතකොට ඕඩියට වාසගබුකුත් තියෙනවනේ. ඔයාගේ කරපු දේවල් වලට ගොඩක් ස්තුතියි. ඇත්තටම ගොඩක් හොඳයි. ජෝන් අන්න ඕඩි විකාර ඇඳුම් ඇඳගෙන ටීවී එකේ මෙහෙම නටනවා. සමා වෙන්න. කාෆිල් දැන් නෙවෙයි. මම තෑග්ගකුත් දෙනවා ඩොලර් 200ක්. තව මං පෝස්ටර් ටිකකුත් තලවන්න හිතන්නේ. එයා නතන කැත බලන්න ටීවී එකේ අර බලන්නකො පොඩ්ඩක්. සමා වෙන්න. කාෆිල් දැන් නෑ. ඔයාට ඉතින් අරයා කෝල් කරාම සමා වෙන්න ලේස්. මම ඔයාලට පස්සේ කතා කරන්න. මේ කාෆිල් අනේ මට බල්ලෙක් වගේ බුරන්න කියලාද කියන්නේ අයියෝ